අද අපි කතා කරමු law of attraction සහ twin flames ගැන. ඉතින් ගොඩක් අය දන්නවා law of attraction වලින් ඕනම කෙනෙක්ව එතකොට ඕනම දෙයක් අපිට attract කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ law of attraction twin flames වලට බලපාන්නේ කියලා කිව්වොත් ඇත්තටම law of attraction තුලින් specific person එතකොට මේ twin flame attract කරගන්න බෑ. ඒකට හේතුව තමයි අද මම ඔයගලන්ට කියන්නේ. ගොඩක් දෙනෙක් අහලා ඇති law of attraction කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් එක එක ක්‍රමවලට law of attraction කරන්න පුළුවන්. හැබැයි ඇයි මම මේ twin flames ලට law of attraction හරියන්නේ නැහැ කියන්නේ. ඉතින් ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද මේ twin flame කියන්නේ. twin flame කියන්නේ ඔයාලා අහලා ඇති අපිට body mind soul අපි හැදිලා තියෙන්නේ එහෙම. එතකොට අපේ මේ soul එකකින් තමයි අපේ twin flame connect වෙලා ඉන්නේ. ඉතින් මේක energetic bond එකක්. එතකොට මේක mind bond එකක් නෙමෙයි. ඒක නිසා අපි mind එකකින් කරන කිසිම දෙයක් අපේ twin flameට ඒක වැඩ කරන්නේ නැහැ. මොකද අපි මයින්ඩ් එකේ ඉඳලා තමයි ගොඩක් දේවල් විෂුවලයිස් කරන්නේ. එතකොට ජර්නල් කරලා දේවල් ඇට්‍රැක්ට් කරගන්නේ. ඉතින් එතකොට වෙන්නේ ට්වින් ෆ්ලේම්ට ඔයාගේ එනර්ජි එක. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් එනර්ජි එක ඔයා ට්වින් ෆ්ලේම් ගැන ඔයා සෙපරේට් කියලා ට්වින් ෆ්ලේම්ට ફોකස් වෙලා ඒ එනර්ජි එක එතකොට එයා කරා යනවා. ඉතින් ඒකෙන් තමයි ඔය රණ චේස වෙන්නේ. ඉතින් ඒ වගේ රණ චේස ඩයිනමික් එකක් හැදලා තියෙන්නේ. ඇත්තටම මේක එනර්ජටික් බොන්ඩ් එකක් මම කලිනුත් කිව්වා වගේ. ඔයාගේ එනර්ජි එක, මයින්ඩ් එනර්ජි එක ඔයාට ට්වින් ෆ්ලේම්ට ફોකස් වුණාම එයා කරන්නේ ඇට්‍රැක්ට් වෙනවා නෙමෙයි. ඇත්තටම කිව්වොත් එයා දුවනවා. ඉතින් ඔයාගෙන් එයා ඈතට යනවා. ගොඩක් අය මේ බොන්ඩ් එක පටලවගෙන තියෙනවා මේක soulmate බොන්ඩ් එකක් වගේ කියලා. ඒ කියන්නේ soulmates ලටත් එහා ගියපු romantic බොන්ඩ් එකක් කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක එහෙම දෙයක් නෙවෙයි. ඉතින් මේක relationship එකක් නෙමෙයි. romantic relationship එකක් නෙමෙයි. ඒක නිසා ඔයාලා attract කරන්න හදන දේ ඒ කියන්නේ ඔයාලා law of attraction පාවිච්චි කරනවා නම් ඔයාගේ twin flameට attract කරගන්න ඒක වැඩ කරන්නේ නැහැ. මම ට්වින් ෆ්ලේම්ස්ලා ගැන වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් වල ගිහින් බලලා යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් මොකද ට්වින් ෆ්ලේම් කියන එක මේ සෝල් බොන්ඩ් එකක්, එනර්ජටික් බොන්ඩ් එකක් කියන එක ගැන අවබෝධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ ඔයා තවත් පේන් එකකට යන එක. ට්වින් ෆ්ලේම් කෙනෙක් හමුවන කෙනෙක්ට ඇත්තටම හිතෙන්න පුළුවන් තනි වෙලා වගේ. මොකද හේතුව මේ බොන්ඩ් එකේ තියෙන දේවල් ඒ දේවල් සාමාන්‍යයෙන් වටේ ඉන්න අය, ඒ කියන්නේ ඔයාගේ ළඟම ඉන්න නෑදෑයන්ට, සහෝදරයන්ට, ගෙදර අයට, මේ වගේ අයට, යාළුවන්ට මේ ගැන විස්තර කරන්න බෑ. හේතුව තමයි මේක අර soulmate bond එකක් වගේ දෙයක් නෙමෙයි. ඉතින් මනසින් ඉන්න unconscious කට්ටියට මේ ගැන විස්තර කරාට එයාලට මේ ගැන තේරුමක් නැහැ. ඉතින් එයාලා දෙන උපදෙස් ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක ආධ්‍යාත්මික අවදිවීමක්. මේක ආධ්‍යාත්මික සහකරු. ඒ කියන්නේ මේ ඔයාට හමු වෙන්නේ ආධ්‍යාත්මිකව හමු වෙන්න ඔයාගේ ආධ්‍යාත්මික සහකරු හෝ සහකාරිය. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ මේක හමු වෙන කෙනෙක් ඒ වෙනස දන්නවා. එතකොට එයා කරන්න ඕනේ ඇත්තටම එයාගේ ට්වින් ගැන කතා කරන එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ ට්වින් ගැන විස්තර කරන්න යන්න, ඒ දේවල් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේක අවබෝධ වුණාට පස්සේ තේරෙනවා ඒ දේවල් කිසිම දෙයකට ફોකස් වෙලා තේරුමක් නැහැ කියලා. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද ට්වින් ෆ්ලේම් කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගන්නේ කියලා. එතකොට ඒ ප්‍රශ්නේදී මම ඔයාලට කියන්නේ law of attraction, මේ healing process, චක්‍ර healing, reiki වගේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ට්වින් ෆ්ලේම්ට. හේතුව තමයි ඒ දේවල් ඇවිල්ලා සයිකොලොජි. ඉතින් ඒ දේවල් ට්වින් ෆ්ලේම්ස්ට හරියන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඔයාට ට්වින් ෆ්ලේම් ගැන තියෙන ඒ ඇඩික්ෂන් එනර්ජි එක තියෙනවා නම් ඒක ඇත්තටම ඩිටොක්ස් වෙන්න ඕනේ. ඔයාගේ මයින්ඩ් එක ඩිටොක්ස් වෙන්න ඕනේ. ඒක තමයි අපිට ට්වින් ෆ්ලේම් කෙනෙක් හමු වුණ කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ වෙන්නේ. ඔයාලට පුළුවන් තවත් මේ ගැන අවබෝධයක් ලබා ගන්න සමාධි
කියලා මූවි එකක් තියෙනවා YouTube එකේ. ඒක බලන්න පුළුවන්. මොකද්ද මේ ඩිටැච් වෙනවා කියන එක, යූනියන් එනර්ජි කියන එක මොකද්ද කියන එක. සහ ඔයාලට පුළුවන් එකාට් ටෝල්ගේ Power of Now කියන පොත කියවන්න. ඉතින් ඒකෙත් තියෙනවා කොහොමද මේ මයින්ඩ් එක ඩිටොක්ස් වෙන්නේ, සහ අපි කියන්නේ අපේ මනස නෙවෙයි, සහ ඒ වගේ වැදගත් කරුණු කීපයක් තියෙනවා ස්පිරිචුවල්. ඒ කියන්නේ අධ්‍යාත්මික දේවල් ගැන. ඉතින් ඒ දේවල් අවබෝධ කරගන්න පුළුවන් මේ මූලාශ්‍ර කියවලා බලන්න. ඔයාගේ ට්වින්ව ලබා ගන්න කියලා ඔයා දේවල් අත්හදා බලන්න යන්න එපා. හේතුව තමයි මනස තමයි දේවල් කරන්නේ. ඉතින් සෝල් කියන එක ඇත්තටම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක just being. ඉතින් ඔයාට මේ මොහොතට හිත ගේන එක තමයි කරන්න පුළුවන් එකම දේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔයාගේ සාමකාමී බව කිසිම කෙනෙක් මත කිසිම දෙයක් මත රඳා පවතින්නේ නැහැ. ඔයා සාමකාමීව ඉන්නවා කියන එක. ඉතින් ඒක තමයි අධ්‍යාත්මිකව වුණු කෙනෙක්ට ගොඩක්ම වැදගත්. මොකද මේ අපේ තියෙන සාමකාමී බව පිටත තියෙන දේවල් එක්ක නෙමෙයි. ඒක අපි කොහොමත් ඇතුළතින් සාමකාමී. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ දේ. ඉතින් හැමතිස්සෙම හිතන්න ඔයාගේ ට්වින්ව ඔයාට ඔළුවට එන හැම වෙලාවකම හිතන්න මේ ජර්නි එක ඔයාගේ කියලා. එහෙම හිතලා ඔයාගේ ෆෝකස් එක ඔයාගේ ස්පිරිචුවල් පැත්තට යොමු කරගන්න. මම පෞද්ගලිකව හිතනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පාවිච්චි කරලා කිසිම පුද්ගලයෙක්, ඒ කියන්නේ ඔයා ළඟ තියාගන්න ඕන කියලා, ඔයා බඳින්න ඕන කියලා කිසිම පුද්ගලයෙක් ඇට්‍රැක්ට් කරගන්න යන්න එපා. හේතුව තමයි එතකොට ඔයාගෙන් තියෙන නීඩි එනර්ජි එකත් එක්ක ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලේ තියෙන ඒ එනර්ජි එකට සමාන එනර්ජි එකක්. ඉතින් ඒක නිසා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මිනිසුන් ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන්න එපා. සැබෑ ආදරේ තියෙන්නේ ඇත්තටම Taman තුළමයි. ඒක පිටින් කෙනෙක්ගෙන් හොයන්න දෙයක් නෙවෙයි. ඉතින් ඒ ආදරේ තමා තුළම තියෙනවා. ඉතින් ඒ ආදරේ බවට පත් වෙන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.